පුවන් ඔයාලට සුබම සුබ දවසක්. ඊළඟට මැයි මාසේ 2 වෙනි සිකුරාදා සරස්වතී යෝගය අකුරු කියවීම සඳහා වඩාත් සුදුසු සරස්වතී යෝගයේ යෙදෙන දවසක් වෙනවා. සුබ දිශාව වන්නේ උදේ 9:20 වනතුරු උතුරු දිශාව, උදේ 9:20න් පසුව දකුණු දිශාව, ඒ වගේම අද දවසේ රාහු කාලය උදේ 10:34 ඉඳන් 12:06 දක්වා පවතිනවා. ඉතින් ඔයාලගේ දරුවා මම මේ දැන් කියන ජන්ම නැකත්තලට අයිති නම් ඔයාලටත් පුළුවන් අද දින උදේවරුව අකුරු කියවීමේ වැඩ කටයුතු සහ වෙනත් පූජා කටයුතු අධ්‍යාපන කටයුතු සඳහා අද දවසේ සුබ හෝරාවක් බලලා යොදා ගන්න. අස්විද මාමුල කැති උත්‍රපල් උත්‍රසල මුවසිරස සිත දෙනට උනාවස විසාපුව පුටුප පුෂ අනුර උත්‍ර පුටුප. ඒ වගේම මැයි මාසේ 3 වෙනි සෙනසුරාදා ගොවි කරන නැකත යෙදෙන දවසක් නෙමේ. නමුත් ඕනෑම දෙයක් දෙගුණයක් හා තෙගුණයක් කරනවායි කියන ද්විපුෂ්කර හා ත්‍රිපුෂ්කර කියන යෝග යෙදෙන දවසක් වෙනවා. ඉතින් අද දවසේ 12:41 වනතුරු ඔයාලා යම් සුබ වැඩක නිරත වෙනවා නම් ඔයාලා මෙන්න මේ ජන්ම එකත් වලින් ඉපදලා තිබීම ඔයාට වඩාත් සුබයි. බෙරණ පුවපල් පුවසල රෙහෙන හත සුවන අද සාසිය අවස පුෂ අනුර උත්‍ර පුටුප අස්ලිස දෙට රේවති. ඒ වගේම 12:41කින් පස්සේ ඔයාලා අස්විද මාමුල කැති උත්‍රපල් උත්‍රසල මුවසිරස සිත දෙනට පුනාවස විසාපුව පුටුප පුෂ්‍ය අනුර උත්‍ර පුටුප කියන ජන්ම නැකත් වලින් ඉපදිලා තියෙනවා නම් ඔයාලට දහවල 12:41න් පස්සේ සුබ වෙනවා. ඒ වගේම 4 වෙනි ඉරිදා උදේ 7:22 වනතුරු ඕනෑම දෙයක් දෙගුණයක් කරන ද්විපුෂ්කර යෝග යෙදෙන දවසක් වෙනවා. ඉතින් අද දවසේ උදේ 7:22ට පෙර ඔයාලට සුබ ජන්ම නැකත් වෙන්නේ අර මම මැයි මාසේ 3 වෙනි සෙනසුරාදා සවස 12:41න් පස්සේ ගන්න කියපු ජන්ම නැකත්මයි. මැයි මාසේ 9 වෙනි සිකුරාදා කියන්නේ සරස්වති යෝගයේ යෙදෙන දවසක් වෙනවා. සුබ දිශාව නැගෙනහිර රාහු කාලය උදේ 10:34 ඉඳන් 12:06 දක්වා පවතිනවා. ඉතින් ඔයාලගේ දරුවත් මෙන්න මේ කියන ජන්ම නැකත් වලට අයිති නම් ඔයාලට පුළුවන් අද දවස හොඳ වේලාවක් නැකතක් ලබා ගැනීමෙන් පසුව දරුවාගේ අකුරු කියවීමේ කටයුත්තේ නිරත වෙන්න. අස්විත මාමුල කැති උත්‍රපල් උත්‍රසල මුවසිරස සිත දෙනට අද සාසියාවස උෂා අනුර උත්‍ර පුටුප කියන ජන්ම නැකත් වලින් එකක් ඔයාලගේ දරුවා අයිති නම් අද දවසේ උදේ වරුව අකුරු කියවීම සඳහා ඔයාලට සුබ මුහුර්තයක් ලබා ගැනීමෙන් අනතුරුව යොදා ගන්න පුළුවන්.
ගම් සිසිලෙන් සිත් සැනහෙන සුපින්දර වෙසක් මංගල්‍යයක් වෙන්න කියලා ඔයාලා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා. ඊළඟට මේ මාසේ 13 වෙනි අඟහරුවාදා උදේ 9:10 වනතුරු ද්වි පුෂ්කර කියන යෝග යෙදෙන දවසක් වෙනවා. ඉතින් ඔයාලා බෙරණ පුවපල් පුවසල රෙහෙන හතසුවන අද සාක්ෂියා වස පුෂ අනුර උත්‍රපුටුප අස්ලිස දෙට රේවති කියන චන්මනයකත් වලින් ඔයාලා ඉපදිලා තියෙනවා නම් ඔයාලට මේ වෙලාවේ සුබ කටයුතු වල නිරත වෙන්න පුළුවන්. මේ මාසේ 14 වෙනි බදාදා විශේෂ දිනයක් කෝටියක් දෝෂ භංග කරනවා යයි කියන කේවල සිද්ධි කියන යෝගයක් අද දවසේ 11:47 වනතුරු යෙදෙනවා. ඉතින් අද දවසේ රාහු කාලය පවතින්නේ දහවල් 12:07 ඉඳන් 1:40 වෙනකම්. ඒ වගේම සුබ දිශාව වන්නේ බස්නාහිර දිශාව. නමුත් බස්නාහිර දිශාවට ඔයාලා යොදා ගන්න යම් බියක් දක්වනවා නම් ඔයාලට නැගෙනහිර දිශාව සුබ දිශාව ලෙස යොදා ගන්න පුළුවන්. ඒ වගේම අද දවසේ අධ්‍යාපනයට වඩාත් සුදුසු සිද්ධි යෝගයක් යෙදෙන බදාදාවකුත් වෙනවා. ඉතින් ඔයාලා මම මේ දැන් කියන ජන්මනකත් වලින් ඉපදිලා නම් ඔයාලට අද දවස තුල ඔයාලගේ සුබ කටයුතු වල නිරත වෙන්න අවස්ථාව තියෙනවා. අස්විත මාමුල කැති උත්‍රපල් උත්‍රසල මුවසිරස සිත දෙනට පුනාවස විසාපුව පුටුප අස්ලිස දෙට රේවති. ඊළඟට මයි මාසේ 18 වෙනි ඉරිදා සවස 6:50 වෙනතුරු ද්විපුෂ්කර යෝග යෙදෙන දවසක් වෙනවා. සුබ දිශාව වන්නේ දකුණු දිශාව. උදේ 5:59ට පස්සේ ඒ වගේම රාහු කාලය සවස 4:46 ඉඳන් 6:19 දක්වා පවතිනවා. අද දවසේ ඔයාලා යම් සුබ කටයුත්තක නිරත වෙනවා නම් ඔයාලා මෙන්න මේ කියන ජන්මනකත් වලින් ඉපදීමෙන් ඔයාලට වඩා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එරණ පුවපල් පුවසල රෙහෙන හතසුවන මුවසිරස සිත දෙනට පුනාවස විසාපුව පුටුප අස්ලිස දෙට රේවති. ඊළඟට මේ මාසේ 19 වෙනි සඳුදා ඊටාම සුබ කෝටියක් දෝෂ භංග කරන කේවල සිද්ධි යෝගයක් යෙදෙන දවසකුත් වෙනවා. අමෘත යෝගයක් යෙදෙන දවසකුත් කියලා අද දවස හඳුන්වන්නත් පුළුවන්. ඉතින් අද දවසේ පාන්දර 4:26 ඉඳන් 5:52 දක්වා ඉරිදා දවසේ රාත්‍රී රාහු කාලය යෙදෙනවා. ඒ වගේම අද දවසේ රාහු කාලය උදේ 7:26 ඉඳන් 8:59 දක්වා පවතිනවා. සුබ දිශාව වන්නේ දකුණු දිශාව. ඒ වගේම ඔයාලා මෙන්න මේ කියන ජන්ම නැකත් වලින් ඉපදිලා තියෙනවා නම් අද දවස ඕනෑම සුබ කටයුත්තක් සඳහා යොදා ගැනීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් වෙනවා. අස්විත මාමුල කැති උත්‍රපල් උත්‍රසල මුවසිරස සිත දෙනෙට අද සාසියා වස පුෂ අනුර උත්‍ර පුටුප
මැයි මාසේ 23 වෙනි සිකුරාදා ඉතාම සුබ කෝටියක් දෝෂ භංග කරන කේවල සිද්ධි යෝගයක් යෙදෙන දවසක් වෙනවා. ඒ වගේම නන්දිනය සතුට ගෙන දෙන සිද්ධි යෝගයක් යෙදෙන දිනයකුත් වෙනවා. කොහොම වුණත් ඔයාලට කේවල සිද්ධි යෝගයේ යෙදෙන්නේ නම් සවස 3:59න් පස්සේ. සුබ දිශාව වන්නේ උතුරු දිශාව. අද දවසේ රාහු කාලය උදේ 10:33 ඉඳන් දහවල 12:06 දක්වා පවතිනවා. ඉතින් සවස් වරුවේ ඔයාලගේ ජන්ම නැකත් මෙන්න මේ කියන ජන්ම නැකත් වුණත් ඔයාලට මෙන්න මේ වේලාව තුළ සුබ වැඩ කටයුතු වල යෙදෙන්න පුළුවන්. අස්විත මාමුල, බෙරණ පුවපල් පුවසල, රෙහෙන හතසු වන අද සාසියා වස පුෂ අනුර උත්‍ර පුටුප. මැයි මාසේ 24 වෙනි ඉරිදා කියන්නේ දවසම ඕනෑම දෙයක් දෙගුණයක් කරන ද්වි පුෂ්කර යෝග යෙදෙන දවසක්. ඉතින් අද දවසේ සුබ දිශාව වන්නේ උතුරු දිශාව. ඒ වගේම අද දවසේ රාහු කාලය උදේ 9 ඉඳන් 10:33 දක්වා පවතිනවා. අද දවසේ දහවල් 1:47ට පෙර ඔයාලා සුබ කටයුත්තක නිරත වෙනවා නම් ඒ සඳහා වඩා සුදුසු වෙන්නේ ඔයාලා මම මේ දැන් කියන ජන්ම නැකත් වලින් ඉපදිලා තිබ්බොත්. අස්විත මාමුල, බෙරණ පුවපල් පුවසල, රෙහෙන හතසු වන අද සාසියාවස පුෂ අනුර උත්තර පුටුප. ඒ වගේම දහවල් 1:47ට පස්සේ ඔයාලා යම් සුබ කටයුත්තක නිරත වෙනවා නම් ඔයාලට වඩාත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ. වඩාත් ඵලදායි වෙන්නේ ඔයාලා මෙන්න මේ කියන ජන්ම නැකත් වලින් ඉපදුණොත්. පෙරණ පුවපල් පුවසල, කැති උත්‍රපල් උත්‍රසල, මුවසිරස සිත දෙනෙට, පුනාවස විසාපුව පුටුප, අස්ලිස දෙට රේවති. එහෙනම් ඔයාලට ඔයාලගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන සුබම සුබ කාලයක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඊළඟ මාසේ සුබම දවස් හා පංචපක්ෂීය සමගින් හමු වෙමු. තෙරුවන් සරණයි.